ලෝකවාසී බෞද්ධ ජනතාවට සිහිපත් කරන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැල්ලවගෙදර මානිංගම ශ්‍රී සාලවන්න සල්ද දර්ශනාරාම විහාරස්ථානය. මේ විහාරස්ථානය මේ වතුරට යට වෙලා මේ බෝධීන් වහන්සේ ළඟ මේ අවට පේන්නේ. මේ දේවාලය අලුතෙන් හදලා තාම විවෘත කළෙත් නෑ. මේ දේවාලේ වීදුරු ඔක්කොම කඩාගෙන වැටිලා තියෙනවා. වටේ තිබිච්ච වීදුරු මේ ගම්බාර දේවතාවුන් වහන්සේගේ දේවාලේ. මේක තාම අලුතෙන් නිරාවරණය කළෙත් නෑ. මේ සියල්ලම හාරගෙන ගිහිල්ලා තියෙන්නේ. කිසිම දෙයක් ඉතිරි වෙලා නෑ. මහපාරත් එක්කම මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම යට වෙලා සුම්බුම් ගොඩක් ආවාස ගෙවල් හැම මොනවත්ම නෑ. අපිට පොරව ගන්න සිවුරක් ගන්න නැති මට්ටමට මේ එකම සිවුරයි අපි මේ පාවිච්චි කරන්නේ. තවම දින ගණනාවක් මුළුල්ලේ පන්සලේ තිබිච්ච බඩු මුට්ටු නම් කිසිම දෙයක් ගැන බලන්නවත් හිතන්නවත් විදිහක් නෑ. අර තියෙන දෙතිස් ක්‍රියම් බුද්ධ ප්‍රතිමා වහන්සේ බේරිලා තියෙනවා. එහි තිබිච්ච කිසිම බඩු මුට්ටුවක් නෑ. මේ ඔක්කොම පෙරයිලා කුඩු වෙලා තියෙන ආවාස මන්දිරේ දිහාට යන්නවත් බැයි. හරි අර ඔබට පේන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉතුරු වෙලා තියෙනවා. මෙතන බෝධීන් වහන්සේත් ඉතුරු වෙලා තියෙනවා. එයාවට තිබිච්ච කිසිම දෙයක් මේ තාප්ප ඔක්කොම පෙරයිලා තාම ජලයෙන් යට වෙලා ටික ටික තමයි වතුර බැහැගෙන යන්නේ. ඒ නිසා ලෝකවාසී බෞද්ධ ජනතාවට සිහිපත් කරනවා මේ දිහා ඔබ තමුන්නාන්සේට එන්න පුළුවන් නම් ඇවිල්ලා බලලා යන්න. මේ දිවුලපිටියට ඇවිල්ලා දිවුලපිටියෙන් පන්නල පාරේ එන්න ඕන. පන්නල පාරේ අවසාන ඉඩම මේක ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනයේ අවසාන ඉඩම. ඉතින් මේ දේවල් බලලා එන්න කියලා ලෝකවාසී බෞද්ධ ජනතාවට අපි ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.